මේ මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ ජීවිතේ කාපු රසම ඇරබික් බත් එක. කොච්චර රසද කිව්වොත් කෑවට පස්සේ ගිලින්න හිතෙන්නේ නැති තරමට මේක ෆ්ලේවර්ෆුල්. කිසිම ප්‍රශ්නයක් නැතුව මේක මම ලංකාවේ කාපු බිරියානි වලටත් වඩා රසයි කියලා කියන්න පුළුවන්. මොකද ඒ තරමට මේක රස නිසා. මුලින්ම බටර් වලට හරි ගිතෙල් වලට හරි ලූණු, කැරට් දාගෙන ඒකටම කුරුඳු, එනසල්, ස්ටානීස්, කරාබු නැටි, බේ ලීව්ස්, ලුණු දෙහි දාගන්න. ඊට පස්සේ මසාලා පවුඩර්, මිරිස් කුඩු, කහ, සාදික්ක කුඩු දාගෙන හොඳට මික්ස් කරගන්න. ඇරබික් බත් එකක් කියලා කිව්වට මේක නිකම්ම ඇරබික් බත් එකක් නෙමෙයි. මේක සෞදි අරාබියේ නැෂනල් ඩිෂ් එක. ඕගොල්ලන් චිකන් දාගෙන හොඳට මික්ස් කරගෙන ඒකට වතුර දාගෙන ටොමේටෝ පේස්ට් දාගෙන හොඳටම මික්ස් කරගෙන ඊට පස්සේ ලුණු දාගන්න. ලුණු දාගත්තට පස්සේ වතුර ටික හිඳෙනකන් හොඳට තඹ ගන්න. මේ චිකන් එක වතුර හිඳෙනකම්ම තඹ ගන්න කියන්නේ ඒ වතුර හිඳෙනකම්ම තඹ ගත්තට පස්සේ තමයි මේ ෆ්ලේවර්ස් ටික ඔක්කොම මේ ග්‍රේවි එකට එන්නේ. චිකන් ටික එළියට අරන් වෙනම ග්‍රිල් කරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ හොදගත්ත බාස්මති හාල් කප් දෙකක් දාගෙන මික්ස් කරගෙන හාල් වලට වඩා සෙන්ටිමීටරයක් විතර වතුර තියෙන්න දාගෙන තඹ ගත්තට පස්සේ ඉතින් කන්න තමයි තියෙන්නේ. හොඳට තඹ ගත්තට පස්සේ මේ වගේ පාටට රසට පදමට හාල් ටික වෙන් වෙලා එනවා. මේ බිරියානි වලටත් වඩා ලේසි කබ්ස රයිස් එක හදලා ඒකේ ෆොටෝ එකක් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේක යාළුවන්ට බලන්න අමතක නොකර ෂෙයා කරන්න.